සුබ දවසක් වේවා ආදරණීයාල හැමෝටම. ඉතින් ඔන්න අද අරගෙන ආවේ පැකේජ් එකක් කුරිය වෙන විදිහ පෙන්නන්න. ඉතින් අද යන්නේ මෙන්න මේ විදිහ මනි ෆ්ලෑෂ් එකක් මල් 3ක් එක්ක. ඊළඟට මෙන්න මේ වගේ මට අට පැලයක් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් හොඳට වැඩිලා තියෙන්නේ. දැන් ඊළඟට මෙයාගේ මල් එනවා. ඔයාලා දන්නවා මට අටවල ඉක්මනින් මල් එනවා පැලේ පුංචි වුණාට. මෙයාලා සෑහෙන මිලයි. ඉතින් දන්න කට්ටිය වර්ගය අනුව මිල දන්නවා. ඉතින් මේ මට අට පැලයක් යනවා. ඊළඟට මෙන්න මේ විදිහ ජේඩ් පැලයක් යනවා. මෙන්න මේ විදිහ ජේඩ් එකක් යනවා. මේ තියෙන්නේ ග්‍රීන් ෆ්ලෑෂ් එකක්. ඊයේ තමයි මෙයා බොටම් එකෙන් අයින් කරේ මිස්ට ඕනි කිව්වට පස්සේ. ඉතින් මම එයාව මේ විදිහට කොහොබත් මිශ්‍රණයක දාලා මම එයාව මේ විදිහටම තමයි යවන්නේ. මේ පොට් එකේම දාලා. ඉතින් ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහ මල් ආසන්න ලොකු ෆ්ලෑෂ් පැලයක්. එයාගේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ විදිහට තව මොටියෝ එනවා. ඔයාලට පේනවා ඇති. මොටියෝ දෙකක් තියෙනවා මෙහෙම යටින් ඇවිල්ලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාගේ අලුත් මොල් හැදීගෙන එන්නේ. බොටම් එකෙන් අයින් කරලා ටික දවසක් වෙන පැලයක්. ඉතින් මේ විශේෂත්වය වෙන්නේ මෙයාගේ යට කොටසෙන් මේ කඳෙන් නැවත පැල දාන එක. ඉතින් මේ පැල දෙකක් එක්ක පැල 3ක් තමයි එතකොට මේ විදිහට යන්නේ. ඉතින් මෙතන ෆ්ලෑෂ් වර්ග කීපයකුත් තියෙන නිසා මට අට වගේ වටින පැලයක් තියෙන නිසා මම මේවා පොට් පිටින් තමයි යවන්නේ. මනි ෆ්ලෑෂ් එක නම් පොට් එකෙන් අයින් කරනවා. අනිත් පැල ටික කොහොමත් පොට් එකේ යවන්නේ. ඉතින් අපි බලමු ඒ කොහොමද බොක්ස් කරන්න කියලා මේ පැකේජ් එක. මේ වගේ තමයි මම මේ පැකේජ් එක යවන්න හදන්නේ පොට් පිටින්. මේ විදිහට හදාගත්තම පොට් එකේ මීඩියා හෙලවෙන්නෙත් නැහැ. මීඩියා එළියට එන්නෙත් නැහැ. පැලේ ගැලවිලා බොක්ස් එකට යන්නෙත් නැහැ. සමහර වෙලාවට අපි මේ විදිහට පැක් කරලා යනකොට පැල ගැලවිලා යනවා. ඒක ඉතින් සාමාන්‍යයි. අපි මෙහෙන් යවන තරම් පරිස්සමට කුරියර් එකකින් ලැබෙන්නේ නැහැ. පෙට්ටිය හිට දානවා මෙහෙට දානවා. ඉතින් අපිට කුරියර් එකේ වගකීම 100% ගන්න බෑ. නමුත් අපි ගෙදරින් මෙන්න මේ විදිහට පරිස්සමට පැල ටික කුරියර් එකට බාර දෙනවා. මේ තියෙන යන මනි ෆ්ලෑෂ් එක මල් 3ක් එක්ක. මල් 3ක් කිව්වට මම මේ දැන් දැක්කේ මෙයාගේ තව අලුත් මලක් එනවා. කැකුලක් මෝදු වීගෙන එනවා. පොහට්ටුවක් මේ විදිහට. අන්න එයා තමයි මේ. ඉතින් මේ වගේ තමයි අනිත් ෆ්ලෑෂ් දෙක පැක් වුණේ. මේ තියෙන්නේ ඉතින් මේ පැකේජ් එක ගත්ත මිස්ට මගෙන් යවන gift එක. මම දන්නේ හොඳයිද කියලා. ඉතින් මේ විදිහේ gift එකක් පුංචි gift එකක් මේ මිස්ට යවනවා. මිස්ට කියන්න තියෙන්නේ ගොඩක් ආදරෙයි. ඒ වගේම ගොඩක් ස්තුතියි මාව විශ්වාස කළා මේ විදිහට පැල ගන්නවට. 3 වෙනි වතාවට තමයි මිස් පැල ගන්නෙ. ඉතින් ගොඩාක් ස්තුතියි මගෙන් මේ විදිහට පැල ගන්නවට. ඉතින් මේ වීඩියෝ එකටම මම ඔයාලට තව පැල කීපයක් පැකේජ් එකක් විදිහට දානවා. ඕනි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දෙන්න. ඕගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ බේබි පර්පල්
මල. ඉතින් මෙන්න මේ විදිහ ලස්සන බේබි පර්පල් එකේ මෙන්න මේ විදිහ කඳ පැල දෙකක් තියෙනවා. මුල් තියෙන්නේ මෙන්න මේ වගේ. මුල් තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ ලස්සන පැල දෙක නිරෝගී ප්ලාන්ට් දෙක මේ පැකේජ් එකේ තියෙනවා. ඊළඟට මෙන්න මේ ලස්සන හැඩකාරකින් පැලයක් තියෙනවා. හැමෝම දන්නවා ඉතින් මේ කොටු ලස්සනට ඉරි වැටිලා තියෙන්නේ බ්ලැක් ක්වීන් මල. මේ අලුත පිපුණු මලක් මේ චුට්ටක් පරණ වෙනකොට මාරම ලස්සනයි. ඉතින් එයාගේ මෙන්න මේ ප්ලාන්ට් එක තියෙනවා. පේනවා ඇති. මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මුල් තියෙන්නේ. ඉතින් එයාගේ මෙන්න මේ ලස්සන නිරෝගී ප්ලාන්ට් එක තියෙනවා. ඔයාලට පේනවා එයා කොහොමද කියලා. ඊළඟට ඔයාලා දන්නවා දැකපු ගමන් මේ තියෙන නමෝරා ලස්සන සුදු පාටක් තියෙන මලක්. ඉතින් මේ නමෝරා එකෙන් පැලයක් තියෙනවා ඔයාලට මෙන්න මේ වගේ. ඉතින් එයාගේ මුල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පැල හතරම ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2000කට. එක පැලයක් රුපියල් 500ක් වෙන්නේ. ඉතින් මාරම වාසි පැකේජ් එකක්. ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දෙන්න. ඉතින් 2026 පළවෙනි මගේ ඕඩර් එකත් එක්ක ගෙනාපු මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ලයික් එකක් කමෙන්ට් එකක් දාපු ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් සහ සුබ අනාගතයක් වේවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න.